ඔන්න අදත් ලස්සන වීඩියෝ එකක් අරන් ආවා මම ඔයාලට. ඉතින් මාත් එක්ක සම්පූර්ණ වීඩියෝ එක ඉවරනකම් රැඳිලා ඉන්න. ඔයාලා thumbnail එකේ දැකපු විදියට ඔයාලට හිතා ගන්න පුළුවන් මම අද මොනවද ඔයාලට පෙන්වන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයාලා සම්පූර්ණයෙන්ම හොඳින් ඇති කියලා. අපිත් හොඳින් ඉන්නවා. මේ බලන්න මේ ඔයාලා දකින්නේ ලස්සන ඔලිව් ගහක්. ඉතින් ඔලිව් ගස් කියන්නේ මෙහි ඩෙන්මාර්ක් එකේ මම නම් දැකලා නැහැ. එළියේ ඔලිව් ගස් හිටවලා තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් අරන් ගිහලා හදනවා නම් හදන්න ඕන රස්නේ තියෙන ග්‍රීන් හවුස් එකක් ඇතුළක තමයි. ඉතින් මේවා ඉතින් මම දැන් අවුරුදු 2ක් වෙලේ ඉඳලා දැක්කා ඩෙන්මාර්ක් එකට එනවා. මම හිතන්නේ මේවා කට්ටිය ගෙවල් වලට අරන් ගිහලා හදනවා ඇති. ඉතින් මෙතන තියෙන්නේ දොඩම් කියන්නේ අර දෙහි වැල් දෙහි වගේ එන්නේ ඒ වගේ දෙහි වර්ගයක්. මේක මේ ගස්වල දෙහි පිරීලා තියෙනවා. කොහේ ඉඳලා එනවද කියලා මම බැලුවේ නෑ. ගොඩාක් සෙනග ඉතින් අරගෙනත් ගියා. මෙතනත් තියෙන්නේ නිකන් අර නාරම් වගේ පොඩි තියෙන පොඩි ගෙඩි තියෙන ගස් හරිම ලස්සනයි. ගොඩාක් තිබුණා. මම දැක්කා ගොඩාක් කට්ටිය ඉතින් මේවා අරගෙන යනවා. සමහර විට ගෙවල් වල හදන්න පුළුවන් ඇති. මම නම් තාම කවදාවත් මේ වගේ දෙහි ගහක් අරන් මෙහෙ හදලා නැහැ. ඉතින් දෙහි ගහක් හදනවා නම් මම හිතන්නේ ගේ ඇතුලේ තමයි තියාගන්න ඕන. ඉතින් මෙතන ලස්සන ලොකු මල් කඩයක්. මල් කඩයක් කියන්නේ මේක ඇතුලේ හැම දෙයක්ම තියෙනවා. වත්තට අවශ්‍ය වෙන හැම දෙයක්ම තියෙනවා. මෙතන තියෙන්නේ මේ ලස්සන මල්. ඉතින් මේ මල් වලට මම ගොඩාක්ම කැමතියි. මගේ වත්තේත් පාටවල් ගොඩාක් තියෙනවා. එක පාටක් මාළඟ තිබුණේ නැහැ. ඒකෙන් මම පැලයක් ගත්තා. ඉස්සරහ thumbnail එකේ දාලා තියෙන්නේ මේ පැලේ තමයි. ඉතින් මෙතනත් තියෙන ලස්සන මල් වර්ගයක්. මේවා වින්ටර් එක කාලෙටත් තියාගන්න පුළුවන්. වින්ටර් එකට මං හිතන්නේ මේවා මැරෙන්නේ නැහැ. හැබැයි ඉතින් අර රස්නේ එන කාලෙට මේවල මල් නැතුව ගිහිල්ලා ගහ මැරෙන්නේ නැහැ. ගහ තියෙනවා. ඉතින් මගේ වත්තේ තනි වෙලා තියෙනවා මේ වගේ පැල දෙකක්. රෝස පාට එකකුයි කහ පාට එකකුයි. ඉතින් මට හිතුණා යාළුවා තනි කරන්න නැතුව තව ඉතින් ඒ ළඟින් තව පැල ටිකක් අරන් හිටවන්න. ඉතින් ඒ වගේ පැල 10ක් ගත්තා මං. මෙතන තියෙන ලස්සන නෙළුම්ද මානෙල් වෙන්නේ නැති නේද? මේක අන්ධකාරේ පත්තු කරපුවම හරි ලස්සනයි. ඉතින් මේ වගේ ප්ලාස්ටික් මලකුත් ගත්තා මම. හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ මම ගත්ත ඔරිගානෝ. මගේ කුළුබඩු වර්ග පැල තියෙනවා වත්තේ උනාට ඔරිගානෝ පැල නැහැ. ඉතින් මට හිතුණා මේ ඔරිගානෝ පැල තුනකුත් ගන්න. ඉතින් මේවා දැනටමත් මම පෝච්චි වල හිටවලා ග්‍රීන් හවුස් එක ඇතුලේ තියලා තියෙනවා. ඔයාලට ඉස්සරහට මම මේවා පෙන්නන්නම්. මේ තියෙන්නේ මම අර ගත්තයි කියපු හයිඩ්‍රෙන්චියා පැලේ. ඉතින් මේක නම් තාම හිටුවේ නැහැ. ගේ ඇතුලේ තියෙන්නේ. මම මේවා ඉස්සරහට පෙන්නන්නම් ඔයාලට. තව ඉස්සරහට තියෙන ලස්සන වීඩියෝස් බලන්න පුළුවන් මගේ ගෙවත්තේ. තාම නම් අපිට ඉතින් කියන්න තරම් හරිම රස්නයක් නැහැ. පොඩි රස්න එන ගමන් තියෙන්නේ. ඉතින් දැනට මේ වගේ පොඩි මල් ටිකක් ගත්තා. මේවා මම ගේ ඉස්සරහා තියෙන පෝච්චියේ හිටවන මල්. මේවා හැම අවුරුද්දෙම මම හිටවනවා පැල මේ වගේ පැකට් එකක් ගන්නවා. මම මේකේ මල් 10ක් තියෙනවා. ඉතින් මේ 10න් 6ක් මම හිටෙව්වා. ඉතින් මේවා ටිකත් හිටෙව්වා එක තැන්වල. ඔයාලට ඉස්සරහට පෙන්නන්නම් ඒවා ටිකත්. ඒ වගේම මම කිව්වා අර ලස්සන මගේ වත්තේ තියෙන පැල දෙකේ ඒවා තනි කරන්න බැරි හින්දා ඒව ළඟ හිටවන්න තව මේ වගේ මල් 10ක් ගත්තා. මේවා නම් මාරම ලස්සනයි කියන්නේ මොන පාට බැලුවත් ලස්සනයි. ඉතින් කියන්න ඔයාලා කැමති මේ වලින් මොන පාටටද? මම නම් ඉතින් මෙතන තියෙන පාට සේරමටම කැමති. ඒ වුණාට මම ගොඩාක්ම කැමති පාටක් තමයි රෝස පාටයි රතු පාටයි කියන්නේ. ඉතින් මේ වගේ තමයි දම් පාටත් ලස්සනයි. කහ පාට, සුදු පාට. මෙතන තියෙන පාට පහම ලස්සනයි. ඉතින් එක්කෙනා ආස පාටවල තියෙනවානේ. ඉතින් මේ මල් ටිකක් ගත්තා. ඒ වගේම මේ තියෙන්නේ ඩේලියා.
ඩේලියා කියන්නේ ඩේලියත් වර්ග ගොඩක් තියෙනවා. නිකන් පැලක් තියෙනවා. ඒව නම් තව ඉස්සරහට තමයි දකින්න ලැබෙන්නේ කඩවල. ඉතින් මේ තියෙන්නේ මුල් වලින් හදන ඩේලියා. මේවා ඉතින් වත්තේ හිටවලා ඊට පස්සේ වින්ටර් කාලෙට ආපහු ඇතුළට ගන්න ඕන. ඊට පස්සේ ආයේ සීතල නැතුව ගියාට පස්සේ එළියේ හිටවන්න ඕන. මයිනස් ආපුවම මේවා මැරෙනවා කියලා කියනවා. ඉතින් මගේ ගිය අවුරුද්දේ එළියේ හිටවලා තිබිච්ච පැල ටික ඇතුළට ගන්න බැරුව ගියා. ඒවල මුල් ටික ඇතුළට ගන්න බැරුව ගියා. අපිට ඉතින් තද වින්ට් එකක් ආවනේ. මම හිතන්නේ ඉතින් ඒවා සමහර විට මැරිලා ඇති. මං ඉතින් ටිකක් වැඩිපුර ගත්තා මේවා මේ පාර හිටවන්න. ඉතින් ඒ වගේම මේ අර්ථපල් පැකට් දෙකක් ගත්තා. මම ඉතින් ටිකක් වැඩිපුර මේ අවුරුද්දේ අල හිටවන්න හිතන් ඉන්නේ වත්තේ. අපි ලංකාවට යන්න හිතන් ඉන්නවා ජූලි මාසේ නිසා. ඉතින් මට ගොඩක් දේවල් හිටවන්න බැරුව යයි මේ අවුරුද්දේ. බලමු ඉතින් කොච්චර මම හිටවනවද කියලා. ඉතින් මේ කඩෙන් වත්තේ වැඩ කරන්න අවශ්‍ය දේවල් ටිකක් ගත්තා. මේ වගේම මේ බලන්න මෙතන තියෙන්නේ මල් බීජ, ඒ වගේම එළවලු බීජ, බීට් බීජ පැකට් දෙකක් ගත්තා. ඒ වගේම තව ලීක්ස් බීජ පැකට් එකකුත් ගත්තා. මේ වගේ මල්, ඒ වගේම සලාද, සුකිනි මේවා ටිකක් ගත්තා. ඉතින් දැන් ඉතින් අවුෙද්දි පොඩ ඉතින් හැම දෙයක්ම මේවා පුළුවන් විදියට හිටව ගන්න ඕන. ඉතින් ඊට ඉස්සරහට තව ලස්සන වීඩියෝස් මම අරන් එන්නම් ඔයාලට. මේ බලන්න මේ ලස්සන මල් පෝච්චියක් ගත්තා. ඉතින් මේ කඩේට තවම මල් එන්න අරන් විතරයි. ඉතින් තව ඉස්සරහට මම මේ කඩේට යනවා. යද්දි මම ඔයාලට පෙන්නන්නම්. මේ බලන්න ඉතින් මේ කඩේ ඇතුලේ මෙන්න මේ වගේ ලස්සන මාළු ටැංකියකුත් තිබුණා. ඉතින් මේකත් ටිකක් ෆිල්ම් කරගන්න අමතක කරේ නෑ මම. තව මේ වගේම ටැංකියක් මෙතනම තියෙනවා. ඉතින් දැනට මෙච්චරයි මේ වීඩියෝ එකෙන්. ඔයාලා හැම දිනකටම සුබ දවසක්. ආයේ ඉක්මනටම හමු වෙමු.